ආයිබෝවන් පුංචි දේ පුතේ අන්න අදත් අප රෙස්කර්නින් ඔයාලට අලුත් පාඩමක් අරන් ආවා. වෙනදා වගේම අද චූටි වීඩියෝ එකක් බලලම අපි පාඩමට යමුකෝ. අද මොකක් වෙන්නද රචනා මාතෘකාව? මේක දැක්කම බස් නැවතුම් පොලක් වගේ පේනව නේද? එතකොට මේ මොකන්ද? පාසලක් නේද? අපි අකුරු ලියන්න යන. මේ මොකද? අපිට අවශ්‍ය කරන බඩු ගන්න යන පොලක් නේද? එතකොට මේ මොකක්ද? අපි හැමෝම ගමනක් යමින් යන බස් රථයක් නේද? එහෙනම් මොකක් වෙන්නේ නැතිද අද අපේ රචනා මාතෘකාව? මේ අපි හැමෝම භාවිතා කරන දේවල් නේද අපි දැක්කේ? එහෙනම් අද මොකද්ද පුංචි දේ පුතේ ඔයාලා හිතන විදිහට ටීචර් දෙන්න හදන රචනා මාතෘකාව? අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ පොදු දීපල සුරකිමු කියන මාතෘකාවට කොහොමද රචනාවක් ලියන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව අපි කොහොමද රචනාව ලියන්නේ කියලා දැන් බලමුකෝ. සියලු දෙනා පොදුවේ භාවිතා කරන දේවල් පොදු දේපල ලෙස හැඳින්වේ. ඔන්න අපි වෙනදා වගේම රචනා මාතෘකාව හඳුන්වා දීමක් පළවෙනි වාක්‍යයෙන් අපි කළා. ඊළඟට අපිට මෙන්න මේ වගේ වාක්‍යයක් ලියන්න පුළුවන්. ඒවා නඩත්තු කිරීමට රජය විශාල වියදමක් දරයි. ඒවා නඩත්තු කිරීමට රජය විශාල වියදමක් දරයි. ඊළඟට අපිට මොන වගේ වාක්‍යයක්ද ලියන්න පුළුවන් පුංචි ඔයාලට හිතෙන්නේ මොකක්ද? ඊළඟට අපි ලියමු මෙන්න මේ වගේ වාක්‍යයක්. අප සියලු දෙනාම පොදු දේපල වලින් ප්‍රයෝජන ලබන නිසා ඒවා ආරක්ෂා කළ යුතු වේ. ඔන්න ඔය වගේ වාක්‍යයක් අපිට ලියන්න පුළුවන්. අපිට ඒ විදිහම තවත් වාක්‍යයක් මේ විදිහට ලියන්න පුළුවන්. අපි මගේ ප්‍රවාහන සේවා හා පොදු ස්ථාන අපිරිසිදු නොකර සුරකිමු. අපි මගේ ප්‍රවාහන සේවා හා පොදු ස්ථාන අපිරිසිදු නොකර සුරකිමු. අවසාන වශයෙන් අපිට ලියන්න පුළුවන් මේ විදිහට. පොදු දේපල ආරක්ෂා කර අනාගත පතු පරපුර වෙනුවෙන් අපි දායාද කරමු. පොදු දේපල ආරක්ෂා කර අනාගත මතු පරපුර වෙනුවෙන් අපි දායාද කරමු. ඔන්න ඔය විදිහට පොදු දේපල සුරකිමු කියන මාතෘකාවට අදාළ වාක්‍ය පහ අවසන් වෙනවා. එහෙනම් පුංචි ඔයාලා දැන් මේ වාක්‍ය ටික කියව ගන්නකෝ බලන්න. එහෙනම් වීඩියෝ එක නරඹුවට බොහොමත්ම ස්තුතියි. නැවත හමු වෙමු. මේ වගේ අලුත් වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.